Hi guys, welcome back to my YouTube channel. मैं ध्यान मांगे to see that when Jesus Hi guys, welcome back to my YouTube channel. ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම දිනේෂා. අද අපි පොඩි ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. අද ඉඳලා දවස් 3ක් අපිට නිවාඩු. ඉතින් මුලින්ම පොන්චි ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ නිවාඩු දවසේ. බලමු අද මම කොහෙද යන්නේ කියලා. මං ටක් ගාලා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න. ඔන්න ඉතින් මං නාගෙන ආවා. මේ තියන්නේ මගේ අවුට්ෆිට් එක. දැන් මේකප් එක දාගෙන මං හෙන්නම්. මේ තියන්නේ මගේ ෆයිනල් ලුක් එක. දැන් අපි යමු. ගිහින් බලමු අද මම කොහෙද යන්නේ කියලා. හයි ළමයි. ඔන්න ඉතින් අදත් මම මේ 4 දිනත් එක්ක තමයි මේ ගමන යන්නේ. මේ ගමන ගියේ අපි මුලින්ම ගියේ මිචෙල්ස් කැතලික් චර්ච් එකට ගිහිල්ලා චර්ච් එකේ පූජාව ඉවර වෙලා තමයි අපි අනිත් වැඩ කරන්න පටන් ගත්තේ. මේ තියෙන චර්ච් එක. එතකොට පූජා වෙලාවේදී නම් මට වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද පූජා වෙලාවේදී වීඩියෝස් ගන්න එක හරි නෑ. ඒ වගේම ගොඩාක් අය හිටියා එතන. ඒ හින්දා මට පූජා වෙලාවේදී නම් වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් ඔන්නෝම තමයි උනේ. ඊට පස්සේ අපි ගියා චර්ච් එකේ වැඩ ඔක්කොම ඉවර වෙලා පූජා වැඩ ඔක්කොම ඉවර වෙලා අපි ගියා පොඩි තැනකට. ඒ තැන මාරම ලස්සනයි. ඒ තමයි මාර්ෂා පාක් එක. මාර්ෂා පාක් එක ගැන කියනවා නම් එන්ට්‍රන්ස් මොකුත් එහෙම සල්ලි දීලා යන්න ඕන තැනක් නෙවෙයි. ඒක හැමෝටම පබ්ලික් ඒරියා එකක්. ඒකට යන්න පුළුවන්. ඉතින් මේ තැන මාරම ලස්සනයි. මං හරිම කැමතියි මේ වගේ තැන්වල ඇවිදින්න කරන්න. මොකද අපි ගොඩක් මහන්සි වෙනවනේ. වැඩ කරනවා, මහන්සි වෙනවා, ප්‍රශ්න එනවා. ගොඩක් ටෙන්ෂන් වලනේ අපි ඉන්නේ. ඉතින් මම හරිම කැමතියි මෙන්න මේ වගේ තැන් වලට යන්න. මේ වගේ තැන් වලට ගිහිල්ලා තියෙන දේවල් බලන්න. ඉතින් එතන ගොඩ දේවල් තිබුණා බලන්න. මේ වගේම පොඩි මේ වගේ පොඩි කඩවල් තියෙනවා. ඇඳුම්, එතකොට ඔය ඉයරින්ග්ස් වර්ග, එතකොට කෑම වර්ග, මේ හැම එකක්ම සපත්තු වර්ග, මේ හැම එකක්ම චූටි කඩවල් වගේ තියෙනවා. ඔයාලා මේක දැක්කම හිතනවා ඇති අර අපි ලංකාවේදී මේ අපිට හම්බ වෙන්නේ ඔය මේ කානිවල් වගේ ඒවා. අන්න ඒ වගේ තියෙන අර අපි කැමති දේවල්. අන්න ඒ වගේ තමයි මෙතනත් මේකත් නිකන් කානිවල් එකක් හා සමානයි. මේ හැබැයි මේක හැමදාම ඇරලා තියෙනවා. අපිට ඕන වෙලාවක යන්න පුළුවන්. ගොඩක් අය හිටියා එතන. මාරම ලස්සනයි. ඒ වගේම තමයි මෙතන මේ පොඩි මේ බීච් සයිඩ් එකත් එක්කම තියෙන එකක් නිසා මේ අපිට යන්න පුළුවන් බෝට්ටු වලත්. බෝට්ටු වල යන්න මං හිතන්නේ කෙනෙක්ගෙන් දිරම් 50ක් ගන්නවා. හැබැයි මාරම ලස්සනයි. ලොකු බෝට්ටුවක් තිබ්බා. ඒ බෝට්ටුවේ යන්න 150ක් ගන්නවා. මාරම ලස්සනයි. ඒක මාර විදියට සරසලා පට්ටම ලස්සනයි සරසලා. ඒක ඇතුලේ කෑම කඩ වගේ තියෙනවා. මං හිතන්නේ විනාඩි 20ක් එක්කගෙන යනවා ඒ ඇතුලේ අපි බෝට්ටුවේ විනාඩි 20ක් හරගෙන යනවා. මේ මාරම ලස්සනයි. මෙන්න මෙතනින් ඇතුලට තමයි එතනට යන්න තියෙන්නේ. බලන්නකො මාරම ලස්සනයි තමයි. මාරම ලස්සනයි ඇත්තටම සුපිරි. මං හරි මාසයි මේ වගේ තැන් වලට මේ වගේ තැන් වල ඇවිදින්න කරන්න. මේ ඉතින් බලන්නකො ඔයාලා ගිහිල්ලා දවසක මම කියනවට මාරම නිදහසක් තියෙන්නේ. ඩුබායි ඉන්න අයට අජ්මාන් වලට ආවොතින් මෙතනට යන්න අමතක කරන්න එපා. මාරම ලස්සනයි. පොඩි අයට එක විනෝද වෙන්න ওই දේවල් තියෙනවා. කාර් වර්ග, එතකොට එක දේවල් මාරම ලස්සනයි. පොඩි ළමයින්ට ඒ ළමයි කෑ ගහනවා, හූ කියනවා, හැමදේම
මාරම ලස්සනයි ඉතින්. මේ තියන්නේ යවට තියෙන එක එක කැෆේ වර්ග රෙස්ටෝරන්ට් වර්ග ඕවා. ඒවට ඉතින් ගොඩක්ම යන්නේ ඇරබික් අය. මොකද ඒවා ඇතුලේ තියෙන්නේ ඇරබික් කෑම. ඒවා අපිට හරියන්නේ නැහැ. මේ ඉතින් අපි වටපිටාව බලලා ආවා. මොකුත් කෑවේ බිව්වේ නැහැ. මොකද ඒවා ඇතුලේ ගොඩක්ම තියෙන්නේ ඇරබික් අයට කන්න පුළුවන් කෑම. ඇත්තටම අපේ 4 දෙනාම කැමති නෑ ඒ වගේ තැනකින් ගිහින් කන්න. මොකද ඒව කන්න බෑ ඇත්තටම අපිට. හරි අමාරුයි. මොකද මේ මිනිස්සු කන්නේ ගොඩක් ස්වීට් ජාතිනේ. අපිට ඒ වගේ දේවල් හරියන්නේ නැහැ. අපි ඉතින් රයිස් අරව මේවා කන මිනිස්සු නිසා අපිට ඒ වගේ දේවල් හරියන්නේ නැහැ. ඉතින් ඔය තියන්නේ අර බෝට්ටුවේ යන තැන. ඉතින් මෙතනට ඇවිල්ලා බලන්න ඔයාලත් මාරම ලස්සනයි. මේ තියෙන බෝට්ටුව. මේක ඇතුළේ විනාඩි 20ක් අපි අරගෙන යනවා. ඔයාලත් ඇවිල්ලා බලන්න. අච්මාන්නවට ඉන්න කෙනෙක් නම් ඩුබයි වල ඉඳලා අච්මාන්න එන කෙනෙක් නම් මෙතනට යන්න අමතක කරන්න එපා. අදට මම ගිහින් එන්නම්. තව වීඩියෝ එකකින් හම්බෙමු. බයි.